Hi, welcome back to my YouTube channel. ඔන්න අද අපි එකතු වෙලා ඉන්නේ සතියකට පස්සේ මගේ බයින්ඩ් එකේ එක කැටගරි එකට සල්ලි කීයක් තියෙනවද කියලා ගෙනලා බලන්න. ඔන්න අද වැඩි ටෙක්නිකල් නම් කතන්දරයක් නෙමෙයි අද සරලයි. කෑෂ් බයින්ඩින් කරන කෙනෙක් හැටියට මට අද ඔන්න දැන් සතියක් මම නොවෙම්බර් මාසේ වෙනුවෙන් තාම ඔක්තෝබර් තමයි මම දන්නවා. හැබැයි නොවෙම්බර් වලට වියදම් කරන සැලරි එක හම්බෙච්ච හින්දා මම ඒක කෑෂ් ස්ටෆ් කරලා යූස් කරන්නත් අරගෙන දැන් සතියක් කිට්ටු වෙන්න එනවා. ඉතින් මට දැන් බලා ගන්න ඕනේ අතේ කීයක් ඉතුරුද කියලා එක එක කැටගරි වල. අද අපි බලමු එක එක කැටගරිස් වල සතියක් ඉවර වුණාට පස්සේ මම කීයක් ඉතුරු කරගෙන තියනවද කියලා. දැන් මම මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි මෙහෙම ගැනලා බලන්නත් හේතුව තමයි මම අර කිව්වා වගේ කලින් වීඩියෝ එකදී මම කියලා තියෙනවා මට ඇත්තටම ඒ කියන්නේ මාසෙකට කෑෂ් ස්ටෆින් වලට ගන්නවට වඩා මට හිතෙනවා ඉස්සරහදී ඒක මේ සතිපතා අරගෙන බැලුවොත් හොඳයි කියලා. ඉතින් ඒක හින්දායි දැන් ඔයාලට හිතෙන ඇති ඉතින් සතිපතා ගන්නවා කියන්නේ දැන් මාසෙකට අපි හිතමු මොනවා හරි දෙයකට රුපියල් 4000ක් නම් මම වෙන් කරන්නේ. ඉතින් මාසෙකට රෆ්ලි සති 4යි. ඉතින් සතියකට 1000ක් ගත්තා නම් හරිනේ කියලා නෑ. එහෙම නෑ හැම කැටගරි එකම එහෙම වෙන්නේ නෑ නේද? දැන් උදාහරණයකට හිතන්නකෝ. ක්ලාස් ෆීස් වගේ දෙයක් ගෙවන්න තියෙනවා නම් ඔයා මාසෙ මුලදී ඔක ගෙවන්න ඕන. ඉතින් ඒ වගේ අර එක සතියේදී ඔයාට වෙන කරන්න වෙන වියදම් ප්‍රමාණය හැම වෙලාවෙම සමාන නෑනේ. ඉතින් ඒකින්ද තමයි හැම සතියක් අවසානයේම ඔයාගේ අතේ කීයක් බැලන්ස් එක තියෙනවද කියන එක ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. හරි බලමු. පළවෙනි කැටගරි එක තමයි මිසලිනස්. මේක ගැන කිව්වොත් මේකට මම සාමාන්‍ය රුපියල් 10000ක් වෙන් කරනවා. මම බජට් කරේ මේකට 10000යි මේකට 10000ක් වෙන් කරා. බලමු කීයක් ඉතුරු තියෙනවද කියලා. 5000යි. ඔව් 10000ම තියෙනවා හොඳයි. තාම මම මේකට අත තියලා නැහැ. වෙනත් වියදම් මුකුත් කරේ නැහැ. තාම වීකෙන්ඩ් එකෙන්ඩයි යන්නේ. වීකෙන්ඩ් එකේදී තමයි බලන්න ඕනේ කීයක් වියදම් කරයිද කියලා. ඔන්න ඊගාව එක ඩයිනින් අවුට්. මේක ඇතුලේ තියෙනවා බ්‍රෙක්ෆාස්ට් ඩිනර් ලන්ච් තුනටම වෙන් කරන ගාන මම බ්‍රෙක්ෆාස්ට් වලට මම 10000ක් ඇලොකේට් කරලා තිබ්බා. ඩිනර් වලට 15000යි. ඒ කියන්නේ එතන 25000යි. ලන්ච් එකට 5000යි. ඒ කියන්නේ 30000ක්. 30000කින් ඉතුරු තමයි අපි මේ බලන්නේ. අපි බලමු. දෙක කරලා. කැටගරි එකේ මගේ අතේ තියෙනවා දැන් 24630ක්. මේ තියෙන්නේ 30000කින්. ඒ කියන්නේ ටිකක් වියදමක් කරලා තියෙනවා. හැබැයි for the rest of the month මම හිතනවා අවුලකුත් නැති වෙයි කියලා. බලමු මේ 30000කින් ඉතුරු තියෙනවා 24630ක් එක සතියක් අවසානයේ. ඊගාව කැටගරි එක ට්‍රාන්ස්පෝර්ට්. අපි බලමු ඒකේ කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. මේකට මම යූෂුවලි ත්‍රිවිලන් ට්‍රාන්ස්පෝර්ට් වලට 10000ක් තමයි වෙන් කරන්නේ. අපි බලමු. හරි 8900ක් ඔන්න ඉතුරුයි ඒකේ. කියන්නේ පොඩ්ඩක් ගමන් වලට අපිට වියදම් වෙලා තියෙනවා. ගාණක් පොඩි ගාණක් ඒත් ඉතුරු ටිකට ඇති කියලා දැනට ඉතුරු මාසේ ඉතුරු ටිකට ට්‍රාන්ස්පෝර්ට් වලට වෙන් කරලා තියෙන ගාණ ඇති කියලා මට හිතෙනවා. අපි බලමු. ෂුවර් කරන්න බෑ ඉතින්. ඔෆිස් තමයි යන්නම බැරි වුණේ. මොකද මේ අසනීප වෙලා හිටියේ. තාමත් අසනීපයි. ඉතින් 30000ම තියෙනවා. ඔෆිස් යන දවස් ටිකට මම වෙන් කරලා තියෙන වියදම 30000යි හස්බන්ඩ්ටයි මටයි. අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ගියේ නැහැ. ඉතින් ඒකින් මේ 30000 තාමත් ඉතුරු වෙලා තියෙනවා. මම බජට් කරන්නේ 30000. බබාගේ වයින් මම හිතනවා යම් ගාණක් අඩු වෙලා තියෙන්න ඕනේ. මට මතක විදිහට මම ඒක ක්ලාස් B එකක් කලින් ගෙව්වා. බලමු. බබාගේ වට මම බජට් කරලා තියෙන්නේ කීයදකෝ හරි 20000ක්. මේ මාසෙදි මම ඇත්තටම වැඩි කරා යාගේ වියදම. මම ඒක කිව්වා ඔයාලත් එක්ක කලින් එකකදී මම ඇත්තටම වීඩියෝ එකකදී මගේ බජට් එක රිවයිස් කරානේ. එතනදී මම බබාට 20000ක් වෙනකන් යාගේ වියදම් වලට වැඩි කරා. බලමු. එතන 5000ක් තියෙනවා. යාගේ 20000න් මම 5000ක් වියදම් කරලා තියෙනවා. 15000ක් ඉතුරුයි. එකම මේකෙදි කියන්න ඕන තව නොවෙම්බර් මන්ත් එක පටන් ගත්තාම ගෙවන්න තව ක්ලාස් ෆීස් වගේකුත් තියෙනවා.
ඒක හින්දා මම ඇත්තටම next week එකේදී මේකෙන් ටිකක් සැලකිය යුතු ගාණක් අඩු වෙයි කියන එක තමයි මම expect කරන්නේ. emergency එකේ මාරු සල්ලි තියෙනවා දකිද්දි මට නම් hina යනවා. මොකද හැමදාම මේක එහෙම මෙහෙම වෙන්නේ නැති වෙයි කියලා හිතන දෙයක් නෙමෙයි මේක. ඒ වුණාට හැමදාම මොකක් හරි වෙනවා. ඉතින් දැන් කී පාරක් ලෙඩ වුණාද අපි. හරි බලමු. ඔන්න 20000ක් තමයි මම මේකට වෙන් කරලා තිබ්බේ. දැනට ඉතුරු තියෙනවා කීයද 15යි 16යි 17යි 17490ක් ඉතුරු තියෙනවා 20000කින්. මේක ගැන මම කමෙන්ට් කරන්න යන්නේ ඉමර්ජන්සි ගැන. මොකද ඉමර්ජන්සි හැම ආකාරෙම ඉමර්ජන්සි අපිට වෙනවා. ඉතින් ඒක හින්දා අපිට මට හිතා ගන්න බෑ මේක කොහොම ඉතුරු වෙයිද, මදි වෙයිද, ඇති වෙයිද කියලා හිතා ගන්න බෑ. ඔන්න groceries. මේක මම ඇත්තටම 53500ක් මේකට allocate කරා. අනිත් අර budget revise එකේදී මම ඔයාලට පෙන්නුවා. ඉතින් එතනදී මම ඇත්තටම ඔයාලට කිව්වා monthly groceries අරගෙන ඉවරුණාට පස්සේ මම සාමාන්‍යයෙන් Kiehl's එකෙන් ඇත්තටම online order එකක් තමයි දාලා ගෙන්න ගන්නේ. ඉතින් ඒකෙන් පස්සේ ඉතුරු වෙන ගාන මම අතට ගන්නවා. කියලා මේ අතට ගත්ත ගාන තමයි මේ ටික තමයි ඉතුරු මාසෙ ඉස්සරහට මස් මාළු වේලවලු වලට පොඩි ගානක් බලමු. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සතියේ වියදම් වලින් පස්සේ මගේ බයින්ඩ් එකේ සල්ලි එක කැටගරිස් වලට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට සල්ලි සතියෙන් සතියට ගෙනලා බලන එකේ තියෙන වැදගත්කම තමයි හැම සතියක් අවසානයේම මට දැනගන්න හම්බෙනවා එක සතියට අදාළව මට තියෙන වියදම් ටික මොනවද, ඒ වයින් පස්සේ එක කැටගරි එකේ ඉතුරු වෙන්නේ කීයද කියලා. එතකොට ඊගාව මාසෙදී මම මුළු සල්ලි එක මතට ගන්නෙ නැතුව එක සතියට අදාළව ගන්න පුළුවන් ගාණක් ගැන මට අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක හින්දා තමයි මම අද මේ ඇක්ටිවිටි එක කරේ ඔයාලත් එක්කම. ඔයාලත් කෑෂ් ස්ටෆින් බයින්ඩර්ස් එක හරි ලියුම් කවර් එක හරි මොනවා හරි ක්‍රමයකට කරන කෙනෙක් නම් මම හිතනවා ඔයාලත් මේක කරනවා ඇති කියලා. ඉතින් කරන්නේ නැත්නම් ඔයාලත් අලුතින් පටන් ගත්තා නම් පටන් ගන්න ඉන්නවා නම් ඒක ගැන පොඩ්ඩක් මයින්ඩ්ෆුල් වෙන්න. මොකද හේතුව කලින් මම කතා කරලා තියෙනවා මේ ක්‍රමේ තියෙන ලොකුම අවාසියක් ගැන. ඒ තමයි අපි අතට ගන්න සල්ලි එක අතට ගත්තට පස්සේ ඒකට හම්බෙන තියෙන පොඩි හරි පොලියක් අපිට නොලැබී යනවා. ඉතින් ඒක අඩු කරගන්නත් අපි ක්‍රමයක් බලන්න ඕනේනේ. ඉතින් ඒක හින්දා තමයි අපිට කොච්චරක් වියදම් වුණාද කොච්චරක් ඉතුරුද කියන එක ගැන සතිපතා අපි රිවයිස් කරන්න ඕනේ. ඉතින් හරි එහෙනම් තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. Thanks for watching the video till the end. Bye.